අපි අද ආවා ගම්මකේ වල මිනකම් මැච් කියන පැත්තට. මේ ඕනම පේනවා හිම වැටිලා තියෙනවා. පොඩ්ඩක් ඩේන්ජරස් පාරක ඉන්නේ මේ හිම වැටිලා. හිමින් එලවන්න. කොටේජ් එකක් කරන් තියෙනවා අපි නතරෙන්ද. මාගේ පොඩි කාලේ නම් මේ යාරෝ සෙට් එකත් එක්ක ආවේ. ඕගොල්ලන්ට පෙන්නන්න පුළුවන් මේ හිම. අපි ගිහලා බලමු මොනවා කියද කියලා. Let's go. අපි මුකුත්ම ප්ලෑන් එකක් නැතුව ගියේ. ඉතින් අපි වාහන යන ගමන් ඩිසයිඩ් කරා තනිගාවදක කියන තැන රෝප් වේ එකේ හිම කන්ද උඩට ගිහිල්ලා හිම සෙල්ලම් කරලා දවල්ට කමු කියලා. මම ගොඩක් තියෙන තැනකට ආවා. මේ මොනවා සෙල්ලම් බඩුවක් තියෙනවා. එකෙන් අපි බෝලේ හදලා සෙල්ලම් කරන්න තියෙන්නේ. ඉන්න එහෙම හදලා like this. soccer ball එක හදාගත්තා. and then දැක්කද? වරුනේ Desse落とすなよスマホ. දැන් මේ රොප් වේ එකේ ආවා උඩට හිම වටේම මේ මාර ඩීප් මේ හිම වැටුනොත් අනිවාර්යෙන් මැරෙනවා. පරිස්සමෙන් කරන්න ඕන ෆෝන් එක වැටුනොත් එමේ ඉවරයි. ලස්සන සීනරි එකක් පේනවා. දැන් උඩට යනකොට අපිට හීතල එනවා උඩ. යාබේ නා. 超綺麗。俺より綺麗だ。それはそう。真っ白だ。行こうぜ。じゃあ俺が先陣切るわ。お前らついてくる。අපි දැන් මේ උඩටම ආවා.すごいな。行ってみたいわ。人いるわ、めっちゃ。登山部みたいな。あそこ一番高い。ඕගොල්ලන්ට පේනවත් දන්නේ නැහැ මගේ සපත්තුවේ නූල ගල් වෙලා මේ බලන්න ඩෙනිමත් ගල් වෙලා. අපි හිම සෙල්ලම් කරලා ඉවරලා එතනම තියෙන රෙස්ටුරන්ට් එකකට කණ්ඩ ආවා. මේක ගොරතන් කියලා කෑමක්. ගාන 1500. ආන් එකේ වටේ චීස් දාලා
ඇතුලේ කඩලා බලමු. බ්‍රොකොලි තියෙනවා, කැරට් තියෙනවා. ඇතුලේ තව චීස්. අපි ආව බුක් කරලා තිබ්බ කොටේජ් එකට. මේක නම්බර් එක ගහලා අරින්න තියෙන්නේ. මම එහෙනම් රූම් ටූර් එකක් කරන්න. ඉස්සල්ලාම කිචන් එක තියෙනවා. මෙතන ෆ්‍රිජ් එක තියෙනවා. මෙතන එළියේ ස්පේස් එක ලස්සන සීනරි එකක් පේනවා මෙතන ඉඳන්. රැට එහෙම මරු. මෙතන තියෙන ක්‍රිස්මස් ට්‍රී එකක්, පුටු දෙකක් තියෙනවා. ඊට ඉස්සරහා ටීවී එකකුත් තියෙනවා. අපි රැට මෙතන ඉඳන් ෆිල්ම් එකකුත් බැලුවා. මෙන්න මෙතන මගේ යාළුවත් ඉන්නවා. ඌ හැම වෙලේම මගේ සන්ග්ලාස් ටික දාගත්ත ගමන් ඉන්නේ නිකන් මැස්සෙක් වගේ. ඇඳවල ටික නම් හැඩි වෙලා very sorry. මට ආපු ගමන් පෙන්වන්න බැරි වුණානේ. මේක මොකක්ද කියලා ගෙස් කරන්න බලන්න. ලයිට් එකක්. මේ වයිතින් රැට තමයි ලස්සන. කොල්ලෝ 4 දෙනා අපිම කෑම ටික හදාගත්තා. අපිට අනාගතේ මොනවා වෙයිද කියලා දන්නේ නැහනේ. දැම්ම කෑම හදන්න පුරුදු වෙලා ඉන්න ඕනේ ඉතින්. යාළුවා හදලා දුන්න අපිට ජපනීස් බීෆ් කරි එකක්. うまそうだな。いってきます。くっそうまい。くっそのとこピー入れてもらって。くっそうまいっす。ありがとうね。 අපි දැන් මේ සවුනායකට පොත ටික ලෑස්ති කරලා කූල අතුර ලෑස්ති කරනවා. ඇතුළේ පොඩ්ඩක් බලමු.これ今あれだよね。90度だよね、多分。中のメモリ見て。ああ、90度だ。こんな感じです、中は。 අපි පෙන්වන්නම් ඕගොල්ලන්ට සවුනා මොන වගේද කියලා. සවුනා එකේ විනාඩි 12ක් බහිනවා. ඉන්නවා ඊට පස්සේ අරකේ තප්පර 30ක් ඉන්නවා. ඊට පස්සේ මෙතන ඉඳගෙන ස්කයි එක බලන්න තින්නේ. ඊට පස්සේ ඇතුලේ රත්නේ ඔහුර එක තියෙනවා. බාත් ටබ් එක. ඇඟට මාර සනීපයක් දැනෙන්නේ. උදේම කෝපි එක හදාගත්තා. මගේ යාළුවා උදේම නැගිටලා හදලා දුන්න ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක්. ඒක මාරම රහයි. ෆ්‍රෙන්ච් ටෝස්ට්, කොකෝා. මේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එක උඩ තියෙන්නේ වැනිලා අයිස්, බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි. わでも柔らかいわ。一度歯を入れたら。いただきます。うまっ。めっちゃうまい。今まで食べてきたフレンチトーストの中で一番うまい。いや本当結構マジ。 ගයිස් කියලා හලන්න එපා. ඕගොල්ලන්ටත් කටක් දෙන්න. අතන
තියෙනවා ස්නෝ ඩෝම් හදන්න. අපි ඒක දැන් කරන්න යන්නේ.じゃあ俺は黒で。なるほどね。これめっちゃ可愛くない？あ、この太ってるのも可愛いな。太ってる方ね。で、俺は普通のノーマルで行かせていただきます。いいかもな。めっちゃ可愛い。可愛くね。300円です。入れとくか。じゃあ。こんなダラバラものを入れて。皆さん接着終わりましたか？結構悩んじゃいますね。しっかりこだわって、はい、やってみてください。せっかくなので。はい。とりあえずこんな感じで。これ何？なんか演奏会かな。いるね。結構可愛いよねこれ。なんかお菓子パーティーみたいな。あ、メータージンジベリーなんだったら。潰しちゃうんですよ全部。他のはいライトとかも全くダメになってしまうんですが、きらめき全部さ、なんか英語のハリーで入からどんなね。少ない量入れとけばさ、いいんちゃう？めっちゃ可愛くね。めっちゃ可愛くね。で、これに、マンダーのシルバーカラー。はい。エルバーレコで。半分でいきたいけど。全部入れられる。メロク。これだな。香りがな。あ、ちょっといて。どういう感じに仕上げていきたいですか？どういう、まあちょっと切ない感じの。説明ですか？そしたらもうちょっと銀足していただいていいかもしれないです。わかりました。はい。で、大きいパーツ足しちゃうとちょっと切なくならないので、はい、すいません。わかりました。はい、ありがとうございます。ギンギラギン。අපි දැන් ස්නෝ ඩෝම් එක හැදුවා. විනාඩි 5ක් යනවා කිව්වා හදන්න.日本で1台だけどමේක ජපානයේ මේක විතරයි තියෙන පාරක.そうダイアナヒー. දැන් මේ ස්නෝ ඩෝම් එක හදලා ගත්තා. ගාන 4200යි මගේ එක. මේ තින්නේ මේ හෙඩ්ලුවාම එනවා කුඩු ටික. මේ නිකන් ස්නෝ වගේ. ලස්සනයි. 続いてこちら。タイトルは何ですか？タイトル、ファンシーな春の訪れ。それでしょ。ああ、綺麗綺麗綺麗。これは何ですか？威嚇です。威嚇。アライグマが威嚇してるんです。レッサーパンダです。あら、レッサーパンダ。おお、綺麗。はい。はい。あ、いいね。これはすごいね。ピンクいいね。土台がピンク。これは初めてのクリスマスです。おお、綺麗綺麗綺麗。හරි මේ හරිම vlog එක ඉවර කරමු. ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් දෙති ජපානයේ හිම කොටේජ් එක එහෙම මොන වගේද කියලා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like දාන්න, subscribe කරන්න, මොනවා හරි තියෙනවා නම් comment එකකුත් දාන්න. සේනොප්